හොඳයි සාධකාරයක් පවත්වන්න. මුලදී අපි මතක් කරගෙන හිටියේ මේ උපාදානයේ නැති වෙන තැනකට ගියොත් අවරහරි එතන දැක්මක් තියෙනවා. ඒ දැක්මේ තියෙන චතුරාර්ය සත්‍ය කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. අර බුදුහාමුදුරු දේශනා කරපු චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය කියන්නේ කොහොමද කියලා මුනි සැකමින් මතක් කරා. දෙවනුව බුදුහාමුදුරු පෙන්නනවා දෙවනි ආර්ය සත්‍ය විදියට තියෙන්නේ සමුදය ආර්ය සත්‍යයයි. ඒ කියන්නේ දුකට හේතුව තණ්හාවයි. දුකට හේතුව කියන්නේ උපාදානයේ හේතුවමයි. මොකද උපාදානයේ තියෙන තැනයි දුක තියෙන්නේ. එන උපාදානයේ හේතුවක් දුකම වෙනවා. මේ තණ්හාවම වෙනවා. දැන් තණ්හාව මෙන්න මේ වගේ එකක් කියලා හඳුනා ගැනීමක් තියනවා කියන ඒ දිට්ඨිය. දැක්ම. මොන දැක්මේද? උපාදාන නැති තැන තියෙන දැක්මේ. දැන් නෙවෙයි. දැන් ඔයගොල්ලන්ට මේ හැඳිනීම ගන්න බෑ. අනුමානයක් විතරයි ගන්න පුළුවන්, පත්‍යක්ෂයක් ගන්න බෑ. හේතුව මොකද්ද? ඔයගොල්ලෝ බණ අහනවා කියන්නේ උපාදාන වීමක්මයි. උපාදානයක් නැති දැනක බණක් අහන්න බෑ. තේරුණාද? උපාදානයේ තුලයි බණ අහන්නේ. එහෙනම් උපාදානයේ තුල බණෙන් ගන්න යන්නේ තණ්හාව ගැන නම් ඔයගොල්ලන්ට බණ අහලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ සංහාවේ හැටි අනුමානයක් විතරයි. තේරුණාද? නමුත් අපි හැසිරෙන්න බලන්නේ අනුමානයේ ඉගෙන ගත්තේ තණ්හාව ප්‍රත්‍යක්ෂ ලෙස කතා කරන්න ගිහින් දේශන පවත්වලා තමයි මාරු වෙන්නේ. තණ්හාව වෙන ප්‍රත්‍යක්ෂ වෙන තැන කොහෙද? ප්‍රත්‍යක්ෂ වෙන තැන උපාදාන නැති තැනදී විතරයි. තේරුණාද? ඒකේ ප්‍රත්‍යක්ෂ වෙච්ච කෙනා තණ්හාව ගැන කතා කරනකොට මොකද්ද තියෙන්නේ? උපාදානයමයි. එහෙනම් ඒක ප්‍රත්‍යක්ෂ කතාවක් නෙවෙයි. තේරුණාද? මේ ධර්මයේ ගන්න බෑ කියන්නේ එළිය. දැන් රහතන් වහන්සේගේ ස්වરૂපයේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේලා අපිට හොයාගන්න බෑ. ලේසියි. තේරුණාද? බොරුවට රහතන් වහන්සේලා දැස හැදිරෙන්නේ අනේක අපි ගැලවෙන්නේ. දැන් පාදගම්මලට ඕනේ රහතන් වහන්සේ විදිහට රඟපාන. පොඩ්ඩක් ටියුෂන් අවුරුද්දක් ගියොත් ඔය උදාහරණය. ඕකට තිබුණොත් කවදාවත් සත්‍යයි. තේරුණාද? ඒක කරන්න එපා. මේ දෙක දෙවිදිහක් කියලා දැනගන්න. ප්‍රත්‍යක්ෂ වෙන තැන නෙවෙයි අනුමානයේ තියෙන්නේ. තේරුණාද? දැන් අපි මෙහෙනම් මේ පැහැදිලි කරන්න යන්නේ ප්‍රත්‍යක්ෂයට කද්ද අනුමානයට කියන්නේ. අපි මේ කතා කරන්නේ අනුමානය. ඔයගොල්ලන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නේ අවදද ඔය කරන භාවනා ක්‍රම දෙක ආදාන වෙලාවට ප්‍රත්‍යක්ෂ වෙනවා. තේරුණාද? ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා අමුතු මැජික් බලන්න ගියොත් එතන ප්‍රත්‍යක්ෂයක් නැහැ. උපාදානයේ තමයි මැජික් එක. කොහෙද මැජික් තියෙන්නේ? එතන උපාදාන. තේරුණාද? මොනවා හරි විපරීත දෙයක් වෙනවා නම් ඒක මැජික් එකක් නේද? ඒක තමයි මැජික් එක ලැබෙන්නේ උපාදාන. උපාදානයේ නැති තැන තියෙන සත්‍යය විකල්පිය වෙනස්. දැන් බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන දේ ඉගෙන ගන්න බලමු. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උපාදානයේ හේතුව දුකට හේතුව තණ්හාවයි. තණ්හාවේ හැටි කොහොමද? තණ්හාවේ අශේෂ විරාගනේ යායන් තණ්හා කෝණෝ බයිකා නන්දි රාග සාගතා තත්ත අභිනන්දන. සේයදී ගාන කාම තණ්හා භව තණ්හා. ඔබේ සරලාර්ථය ගත්තොත් බුදුහාමුදුරේ දේශනා කරන තණ්හාවේ රාජකාරී තුනක් තියෙනවා, ස්වરૂප තුනක්. රාජකාරී තුන තමයි අර මුලින් කියන්නේ කෝණෝ භවිකා පළවෙනි රාජකාරී. නන්දි රාග සහගත දෙවෙනි රාජකාරී. ඊගාට తත්‍ර අභිනන්දනී තුන්වෙනි රාජකාරී. හොඳට බලන්න ඔයගොල්ලෝ භාවනාව සාර්ථකව කරා නම් මම මේ කියන ඒවා පහු කරා කියලා තේරෙයි. ඒක වටින්නේ නැති වෙන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් කවදා හරි වටින බව දෙයක් බවට හඳුනා ගන්න අනුමානයක් තියෙනවා. තේරුණානේ? භාවනාවෙන් ලැබෙනවා. ඇත්තද කියලා බලන්න පහගෙන යනවා. හොඳට කරා නම් ලැබිලා ඇති. හැබැයි ලැබුණා කියලා ඔයගොල්ලෝ ඒක වටිනවා කියලා හඳුනාගත්තේ නැති එක වෙනම පැත්තක්. ඒකට කරන්න තියෙන බහුලීගත කිරීමයි භාවනාව. දැන් මේ රාජකාරී තුන දිහා බලනවා. පළවෙනි රාජකාරිය කෝණෝ භවිකා.
ඔක අපි ප්‍රසිද්ධ කියනවා. තණ්හාව තමයි නැවත උත්පත්තියක් ලබා දෙන්නේ. තේරුණානේ? කාටද උත්පත්තිය ලබන්නේ? මට. ඒකින්ද අපි දන්නවා අපි මරණම එක්ක දෙවියෙක් වෙනවා. මම දෙවියෙක් වෙනවා. මම දෙවියෙක් වෙන්න ක්‍රම බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. මිනිසෙකුට දෙවියෙක් වෙන ක්‍රම කියලා දෙනවා. මොනවද කරන්නේ? අද මිනිසෙකුට මරණයට පස්සේ දෙවියෙක් වෙන්න ක්‍රම බුදුහාමුදුරුවෝ කියනවා. මේක බුදුහාමුදුරුවෝ පෙන්නපු ක්‍රමය. ඒක තමයි දන් දෙන්න, ආමිෂ පින්කම් කරන්න, පන්සිල් කරන්න. ඔය තුන කරොත් දෙවියෙක් වෙනවා. කාටද මට? මරණව දෙවියෙක් වෙනවා කියන්නේ කොමෝ භවිකා තමයි. නැවත ඉපදී. එක විදිහක ඉපදී. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරා මෙහෙම. බැරි වෙලා හරි මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නවා වගේ හරි එයා පන්සිල් රකින්නෙත් නැහැ. දාන ආදී ආමිෂ ආදී පින්කම් කරන්නෙත් නැහැ. මරණට පස්සේ මොකද වෙන්නේ? හතර අපායට. ඒකට මොකද වෙන්නේ? දැන් මිනිස්සයා බල්ලෙක් කියලා උපදිනවා. කොහොමද? මනුස්ස භවයේ බලු භවයක් බවට හැදෙනවා. තින් කරපුවා වෙන්නේ මොකද්ද? මනුස්ස භවයේ දේවතා භවයක් බවට හැදෙනවා. දෙකම සංසාරේ. සංසාරේ වල බුදුහාමුදුරුවෝ පෙන්නනවා දේව තත්ත්වයට, දේව තත්ත්වයට, මනුස්ස තත්ත්වයට හැදෙන කොනෝ භවිකා හොඳයි. මොකද බුදුහාමුදුරුවෝ හොඳයි කියන්නේ. ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ කොටු කරගෙන කියන කතාවක් නෑ. බුදුහාමුදුරුවෝ හොයාගත්ත මේ ධර්මයේ දැන් ඔයගොල්ලන්ට උමුණා නෑනේ. තේරෙන්නේ නෑ ඕනෙත්. නමුත් පසු කාලේන හරිය ඕනොම මොකද වෙන්නේ? අර මනුස්සත්වයේ හෝ දේවත්වය ආරක්ෂා කරගත්තෝ අද එපායට හෙට හොඳ වෙයි. ඕනෝකට තමයි ඔය කතාව බුදුහාමුදුරුවෝ දේශනා කරා. පින් කියන එක ඕනේ කියන්නේ. මිනිස්සෙක් පින් කරන්නේ දෙවියන්ට පින් ඕනේ, මනුස්සයන්ට පින් ඕනේ, හාමුදුරුවන්ට පින් ඕනේ කියන්නේ ඔක. නිවන් දකින්න පින් ඕන කතාවක් නෙමෙයි මේ කියන්නේ. මොකද මේ යටි අරුත. අද මිනිස්සෙක් වුණාට බුදුහාමුදුරන්ගේ ජඩවාය සත්‍ය එපා නම් ඒ මිනිස්සයාට. එයා සතර අපායට ගියෝ මේ කරන වැඩ ටික කරලා පව කරලා හෙටත් එපාමයි. එපා නෙමෙයි ඒක තේරෙන්නේ නැහැ. තවත් තේරෙන්නේ. තේරුණාද? ඊළඟට තව පැත්තකින් මේ බල තියෙනවා මේ විදිහට. ඔයගොල්ලෝ දැන් මිනිස්සෙක් කියලා තියෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවා මේ විදිහට භාවනා කරන්න ඕනේ. කරන්න පහසුකම් නැතුව. ලෙඩ දුක වැඩි. විවේකේ නැහැ. ජීවිත ප්‍රශ්න, ජීවිත අරගලේ ලොකු. ඒ මොකද? ඉස්තර පින් අඩු වෙලා නැහැ. එහෙනම් ඉස්සර පින් කරා නම් ඒකෙන් තව ආදියක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දින ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, පෞල් ප්‍රශ්න වෙන්න පුළුවන්, දේශපාලන ප්‍රශ්න වෙන්න පුළුවන්, සමාජික ප්‍රශ්න වෙන්න පුළුවන්. මේවට මුහුණ දීමේ හැකියාව පින් කර කෙනාට වැඩි වෙනවා කියන එක ගන්න. තේමානේ ඒකින්ද ඔයගොල්ලෝ පින් කිරීම නතර කරන්න බෑ. නමුත් සත්‍ය මාර්ගයේ ගමන් කිරීම නතර කරන්න බෑ. ඔයගොල්ලෝ අද පින් කරමින් මේක කරගෙනකොට හිත සමහර විට ඊට වැඩිය පහසුකම් දෙයක් මේකට ලැබෙනවා. පහසුකම් කියන්නේ ඒ ලැබුණා කියලා සත්‍ය ලැබෙන්නේ නැහැ. සත්‍ය ලැබෙන්නේ ඒකායන මාර්ගයේ. නමුත් ඒකායන මාර්ගයේ කරගන්න බැරි ඒවා බාධක අඩු කරනවා පිනේ. දැන් තේරුණානේ මේ පින වක්‍ර මාර්ගයකින් තමයි අපිට ධර්මයට උදව් ඒක කියලා පින් නොකර ඉන්න එපා. ඒකට වචන කියන එකක් නෙමෙයි මේ. පැහැදිලි කරේ මේකේ යථාර්ථය මෙහෙමයි කියන්නේ. දැන් දැනගන්න ඕනේ බොහෝ භවිකා වලින් අපි ඉගෙන ගන්න එහෙනම් නැවත උත්පත්තිය. දැන් එතකොට දැන් රහතන් වහන්සේ බිහි වෙන්නේ නැත්නම් සෝවාන් වෙන පුජ්‍යලයාගේ උපාදාන නැති තැන හඳුනන පුජ්‍යලයා කියලා. ජීවිතයේ පළවෙනි වතාවට උපාදානයේ නැති තැන හඳුනගත්ත කෙනාට කියන්නේ ඒක පුජ්‍යලයා සෝවාන් වුණා කියලා. තේරුණානේ? එතකොට දැන් සෝවාන් වෙච්ච වෙලෙහා මැරෙන්න ඕනද මේ වැඩේට? දැන් ප්‍රශ්නේ ඒකනේ. දැන් සංහාවේ රාජකාරිය පළවෙනි එක මොකද්ද? පූර්ණව භවිකා නැවත උත්පත්තිය ඇති කිරීම. දැන් සෝවාන් වෙනවා කියන්නේ මැරෙන වැඩක්ද? රහත් වෙනවා කියන්නේ මැරෙන වැඩක්ද?
දැන් අපි නම් මැරුණාම තමයි නැවත උත්පත්තියක් තියෙන්නේ. ওই කතාව මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් උත්පත්තිය කියන්නේ මෙතන වෙන දෙයක්. මේ කතා කරන මේ පොනෝභවිකා ගුණය වෙන්න පුළුවන් නැත්නම් සමුදය ආර්ය සත්‍ය සංහාව වෙන්න පුළුවන් කොහෙද තියෙන්නේ? කොහේ ඇති වෙන එකක්ද? මනුස්ස ලෝකයේ ඇති වෙන එකක්ද? പ്രേත ලෝකයේ ඇති වෙන එකක්ද? දිව්‍ය ලෝකයේ ඇති වෙන එකක්ද? නැහැ. මේක දිට්ඨිය තුල ඇති වෙන එක. තේරුණානේ? දිට්ඨියක් ඇති වෙන්නේ කොහෙද? පෙනීමක් හෝ ඇහිීමක් හෝ ස්පර්ශයක් හෝ ගන්ධ තෝරන විඳීමක් හෝ කල්පනාවක්. ඒ කියන්නේ අසන්නාසාදී ඉන්ද්‍රියන් වලට අරමුණක් වෙන එක. අරමුණක් ආවට පස්සේ මුලින්ම ඇති වෙන එක නේද දිට්ඨිය. එහෙනම් මේ කියන බෝනෝභවිකාවුනේ කොහෙද තියෙන්නේ? දිට්ඨිය තුලයි. දැක්ම තුලේ. එහෙනම් නැවත උප්පත්තියක් ඇති කරන්න හේතුව තණ්හාවල බෝනෝභවිකා ගුණය කරාජකාරිය. එහෙනම් මොකක්ද කරන්නේ? දැන් පේනවා කියලා ඇහැට පේනවා ඔයගොල්ලන්ට පේුණාට පස්සේ ඇහෙනව මොනවද? පෙනුනේත් මටයි ඇහුනේත් මටයි කියන එක තමයි බෝනෝභවිකා ගුණයෙන් කරන්නේ. දැන් වෙන්නේ ඔයගොල්ලන්ට බණ ඇහෙනව නේද? ඇහෙනවද බණ නැද්ද? ඇහෙනවා කියන්නේ ඇහුනේ උදේ ඉඳලා කිව්වේ එකම බණක්ද වෙන වචනද අලුත් වචනද ඇහෙන්නේ? අලුත් වචන ඇහෙන්නේ කාටද? මේක තමයි තණ්හාවේ පොනෝභවිකා ගුණය. නැවත අලුත් බව ඇතුළේ ඉඳ තමයි උන්නේ. මැරලා උපදින එකක් විතරක් නෙමෙයි ඒකත් පොනෝභවිකා තමයි. දැන් වෙන්නේ මොකද්ද? ඇහෙන ශබ්දය අලුත් භවයක් කරන්න පුළුවන් තණ්හාවට. නමුත් භාවනාවේදී ඇහෙන්නේ නැතුව නෙවෙයි ඇහෙන්නේ නැතුව රණපාන්නේ භාවනා කරපු බොරු කරන අය. මට කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඒගොල්ලන් මේකේ ඇහෙන්නේ නැතුවම තමයි මේකේ දිනුව. මොකද්ද වෙන්නේ? ඇහෙන්න ඕනේ. ඇහෙන එක භවයක් කරගන්න හොඳ නැහැ. භවය තියෙන්නේ මගේ. භවයක් හදන්න බෑ දුකට. එන්නේ භවය හදන්නේ කවුද? තණ්හා. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට අත්දැකීම් නැද්ද මේ භාවනා කරනකොට? ඇහෙනවා, ශබ්ද ඇහෙනවා, සිතිවිලි එනවා, කල්පනා එනවා. පොනෝභවිකා ගුණය නැහැ. මොකක්ද මේකේ ප්‍රතිඵල? ඇහෙන කෙනෙක්. මතක් වෙන කෙනෙක් නෑ. ඔන්න බලන්න පොනෝභවිකා ගුණය නැති වුණාම තියෙන ලක්ෂණ. එහෙනම් ඇහෙන කෙනෙක් දැන් ඉන්නවා ඔයගොල්ලන්ට බණ අහනකොට ඒ කියන්නේ මොකක්ද? මේ තණ්හාව කරන මෙන්න මේ රාජකාරිය හින්දා මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇහෙන මමෙක් ඉතුරුයි. ඇහෙන මමෙක්, පේන මමෙක්, දකින මමෙක්, හිතන මමෙක්, කල්පනා කරන මමෙක්, පරේතන කරන මමෙක් කොහෙද ඉතුරු වෙන්නේ? මේ තණ්හාව මේ රාජකාරිය කරන අලුත් භවයක් ඇති. තේරුණානේ? දැන් බුදුහාමුදුරුවෝ දීලා තියෙන ඒ කායන මාර්ගය වල හරියට යනවා සතිය පිටවලා දිනවන වර්තමාන කයේ අරමුණට පොනෝභවිකා කියන ගුණය තුන්විතුන වෙනවා. තේරුණානේ? ඒක අත්දකින්න පුළුවන් වෙනවා. ඒ අත්දකින්නකොට දැනගත්තා නැත්නම් පොනෝභවිකා කියන තණ්හාවේ රාජකාරිය සමාන. ඒක මේකයි වෙන්නේ කියලා දැනගන්න ඕනේ නෑ ඔයගොල්ලෝ. තේරුණානේ? ඔක අත්දැක්කම බුදුහාමුදුරුවෝ කියන්නේ අත්දකි බුදුහාමුදුරුවෝ දෙන නිස්සාරයෙන් අත්දකින්න. එතකොට පොනෝභවිකා කියන්නේ එහෙනම් නැවත උප්පත්තිය ලබා ගන්න. තව මොකක්ද කරන්නේ? නන්දි රාග සහගත. මොන දෙවනි රාගය? දැන් ඉස්සෙල්ලා මට ඇහුණා ඒක ඉවරුනාට පස්සේ පේනවා මට පේනවා කියලා හැදුවේ කවුද? තණ්හාව. පෙනීම නවත්තන්නේ මට මම නවත්තන එක විතරයි මෙතන කරන්නේ. තේරුණා නේද? පෙනීම තියෙන්න ඕනේ, ඇහිීම තියෙන්න ඕනේ, කල්පනා වීම තියෙන්න ඕනේ, මමත්වය හරක් වෙන්නේ. අර ලුණු වතුර ටිකේ ලුණු ආක් වෙනවා, වතුර ඉතුරු වෙනවා. වතුර වගේ තමයි පෙනීම ඇහිීම. මොකද්ද මේකේ අහක් වෙන්නේ?
පේන පුජ්‍යලයා නැමැති කුණු ගොඩ තමයි යන්නේ. තේරුණාද? ඕක ඔයගොල්ලන්ට අත්දකින්න හම්බෙන්නේ නැද්ද ඔයගොල්ලෝ? හරියට කරා. තේරුණාද? ඒක වටින්නේ මැජික් ඔය. තව දැක්කේ නැහැ නේද? පාවුන්නේ නැහැ. මහා බ්‍රහ්මයා දැක්කේ නැහැ නේ. අරයන්න් දැකලා තියෙනවා. තේරුණාද? මිනිකුණ දැකලා නැහැ නේ. අරයන්න් දැකලා තියෙනවා. දැන් මොනවද මේ හොයන්නේ? ඔයගොල්ලෝ හදාගත්ත මනස. චතුරාර්ය සත්‍යයේ මිනිකුණ. ඇට දැකින චතුරාර්ය සත්‍යය. මහා බ්‍රහ්මයා චතුරාර්ය සත්‍යය. නමුත් චතුරාර්ය සත්‍ය අහගන්න යන්නේ මහා බ්‍රහ්මයා ළඟට නෙවෙයිද? සක්‍ර දෙවියෝ ළඟට නේද? උපාදාන කොටකට යනවා සත්‍ය හොයන්නේ. සත්‍ය දෙන්නේ කොහෙද උපාදාන කරන්නේ? තේරුණාද? දැන් නමුත් ඔන්න ඒ වගේ වැරදි දෘෂ්ටි අර එක එක කලාව වලින් හදාගත්තේ හෝල්මන් ටික තමයි ඒගොල්ලන්ට මේ සත්‍ය වහන්නේ. සත්‍ය වහනවා මේක ලැබෙනවා වටිනවා. ඊට වැඩි වටිනවා Taman දරාගත්තේ මත. දැන් ඒ වුණාට දැන් පේනවා නේද එහෙනම් සංහාවේ පළවෙනි රාජකාරිය තමයි අලුත් භවයක් හදන්නේ. අලුත් භවය හදන්නේ මරුවට පස්සේ නෙමෙයි මට තියාගන්න. ඇහෙන්ට පේන එකේ කනට ඇහෙන එකට මාරු වෙන්නේ අලුත් භවය. එනවා අලුත් දිට්ඨියක් ඇති වුණාද එතන තියෙන භවය. ඒ දිට්ඨිය තුල මමත්වයේ තිබුණොත් භවය. මමත්වය හසුනන භවයක් නෙවෙයි. මමත්වය හදන්න කවුද? තණ්හාවයි. තණ්හාවේ මොන රාජකාරියෙන්ද මමත්වයේ තෙන්දිය දන්නේ? කොනෝ බලකා කියන්නේ. ඊළඟට තණ්හාවට කරනවා ඒ හදාගත්තේ භවය ඇතුළට දානවා තව අපිට ලනුවක් දෙනවා. මොකක්ද මේ ලනුව? නන්දි රාග සාගත. මම විඳිනවා කියලා කතා. මමත්වය මගේ ඒ ලැබිච්ච එක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් මගේ දෙයක් කියලා කතා වෙනවා. මොකක්ද නන්දි රාග සාගත. ඉස්සෙල්ල භවයේ ඇල්ලුවා තණ්හාව ඊගාට ඒ ගමම්ම කරලා දෙන තව රාජකාරියක් තියෙනවා. එහෙන් සතුටු වෙනවා. සතුටු වෙනවා කියවම දැන් නරක දෙයක් ඇහෙනවා. කොහොමද ඒගොල්ලෝ සතුටු වෙන්නේ? එතකොට නරක දේ නෙවෙයි නරක දේ තියෙනවා නම් හොඳ දේ තියෙනවා කියලා සතුටු වෙනවා. ඔය ගතිය දික්කියට ගේනවා. සාහට අපි රවට්ටන්න ගේනවා. එතකොට ඇලෙනවා කියන එක නන්දි රාගනාල ඇලෙනවා. ඒ කියන්නේ මට සිදු වුණා කියලා මං සතුටු වෙනවා. නමුත් ඔයගොල්ලෝ දැන් බලන්න භාවනා කරනකොට කය ගැන අවධානයෙන් ඉන්නවා. ඔය වගේ තැන් පාස් කරගෙන යන්නේ මගේ ආරමුණක් නෙවෙයි ඒක. ඉස්සරම හුස්ම ගැන අවධානය අනේ මට දිග හුස්ම තේරෙනවා. එතන ඇලෙනවා. ඔන්න නන්දි රාග කාගතා තියෙනවා. දැන් මම දියුනේ කොට හුස්ම වල තේරෙනවා. වසම්බයන් කාය ලංකාරම් තේරෙනවා. මේ මොනවද ඔක්කොම? නන්දි රාග කාගතා. තව බහුලීගත කරපුවා මොකද වෙන්නේ? මේක මලමිණියක් වගේ ඉන්න කියලා උපදෙස් දෙනවා. එහෙම භාවනා කරනකොට ඔය නන්දි රාග කාගතා තුනු ඉදුනේ. නැතු ඒක ඇතුලේ මලමිණියක් වගේ වෙන්නේ නැතුව ඔයගොල්ලෝගේ අර ඉගෙන ගත්ත දිවසන් වලින් පරිේශණයක් සිදු කරවස් නන්දි රාග සහගතා. ඇලියලි. ඒක තමයි අර මලමිණියක් වගේ අනාල දුනියෙන් මේ අරමුණු දිහා බලන්න. හැලෙන්නේ නැහැ. දැන් ඒකට දෙකක් රාජකාරී කිව්වා කර්ණාව කරන මොකද්ද පළවෙනි රාජකාරිය අලුත් භවයක් හදනවා. ඒ කියන්නේ මරණ උපදින එක විතරද මේ? මරණ උපදිනවා නෙවෙයි. ඇහෙන් එන අරමුණ වෙන්න පුළුවන්. ඇහෙන් වෙන ඊගාව අරමුණ වෙන්න පුළුවන්. ඒකත් භවයක්. කියනවනේ ඒක මමත්වය ඒ අරමුණට දාන්නේ සංඛාව. දැන් අරමුණ කියන්නේ ධර්මයක් විතරයි හේතුඵල ධර්ම. ඇහැට පේනවා කියන ඔයගොල්ලන්ට අයිති වැඩක් නෙමෙයි. ඒක විශ්වයට අයිති. ඒක ඇතුළට ඔයගොල්ලෝ ගහගත්තේ කවුද මේ සංඛාව? මම කියන්නේ. තේරුණාද? දැන් ඔන්න ඔය தත්ත්වය සංඛාව හදන විදිය බුද්ධ ඥාණයෙන් දැකපිට තමයි මේ කියන්නේ. දේශනා කරන්නේ මොකද්ද? සංඛා මෙන්න මේ රාජකාරී තුන කරනවා. ඒකෙන් තමයි අපි මුලාවටපත් වෙන්නේ. කොනෝ භවිකා කියන ගුණේ තියෙනවා අලුත් භවයක් හදනවා. ඊට පස්සේ නන්දි රාග රාගතයේ භවයේ සතුටු කරනවා. ඊට පස්සේ තව අමුතුම ගුණයක් මේ සංඛාවක් තියෙනවා. මෙන්න මේ ගුණය ඔයගොල්ලන්ට හඳුනා ගන්න ලේසියි. මේක තමයි ඉස්සෙල්ලාම හඳුනා ගන්න පුළුවන්. තත්‍ර අභිනන්දන.
පැන පැන සතුට වෙනවා කියන වගේ අර්ථයක් තියෙනවා. පැන පැන සතුට. මේක සංභාව කරන පස්සේ. පැන පැන සතුට වෙනවා. පණින්නේ කොහෙද? ඇහෙන් කනට පැන්නේ, කනෙන් නාසයට පැන්නේ, නාසයෙන් දිවට පැන්නේ, දිවෙන් කයට පැන්නේ, කයෙන් මනසට පැන්නේ. කියන්නේ පණින්න තියෙන කන්නාවට හයකොට. එනේන අරමුණ කම තමන්ට කැමතිකට ගන්න පයින්න පුළුවන් හැකියාව ඔයගොල්ලන්ගේ හැකියාවක් නෙමෙයි. ඔයගොල්ලන්ගේ තියෙන කන්නාවේ. දැන් මේක ඔක්කොලා මෙච්චර කාලෙ තමන්ට ඕන විදිහට පැන්නම් වෙන්නේ මොකක්ද සංසාරය. සංසාරය කෙලවර කරන්න බුදුහාමුදුරුවෝ දෙන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ තියෙන එකේම රඳව ගන්න කියනවා. ආස්වාද වාසාවේ රඳව ගන්න. මොකද්ද මේ පණින්න දෙන්නේ නැතුව ඉන්න එක නේද මේ කරන්නේ? තණ්හාවට පණින්න දෙන්නේ. එයාගේ සහජ හැකියාව මොකද්ද? එයා කරන රාජකාරිය මොකද්ද? තත්ත්‍ර අභිනන්දන. එක එක අරමුණට පණින එක තමයි තණ්හාව කරන රාජකාරිය මේ සංසාරේ හදන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ට මේ සරල දෙයකින් ගියා දුන්නා ඔය වැඩේ නවත්තන්න මෙන්න මේ දේ කරලා. හුස්ම ගැන අවධානයෙන් ඉන්න ඔය පයින් ගතිය අඩුයි කාලයක් පොඩ්ඩක්. තේරුණාද? නමුත් මතක් වෙන එක අඩු වෙන්නේ කියලාද මේ කියන්නේ? ඇහෙන ඒවා අඩු වෙන්න කියලාද මේ කියන්නේ? ඇහෙන එකට පණින්න එපා. මතක් වෙන එකට පණින්න එපා. පැනලා ඒක හොඳ වෙන්න, නරක වෙන්න හොඳ වෙන්න අල්ලගන්න පයින් එක තමයි තත්ත්‍ර අභිනන්දනය කියන්නේ. මේ තත්ත්‍ර අභිනන්දනය කියන පදයේ මේ තිබුණාට ඔයගොල්ලන්ට වර්තමානයේ සංවචනයක් කියනවා නම් මේක සසම්භාවී ගුණයයි. සසම්භාවී කියන්නේ කද අහම් ලෙස තමන් හිතන්නේ නැති විදිහට මාරු වෙන්න පුළුවන් තණ්හාවට අස්කන්නාසාදී යන. ඔක තමයි කියන්නේ. සංසාරයක් හැදෙන්නේ ඔය විදිහට තණ්හාවට ඕන විදිහට මාරු වෙලා සංසාරය කෙලවර කරන්නේ එහෙම මාරු වෙන්න ඉඩ දෙන්නේ නැති වෙන්නේ ප්‍රතිකර්ම යොදලා. දැන් සක්මන් කරත් ওই ප්‍රතිකර්මයක්ම යොදන්නේ. එහෙම නැතුව හුස්ම ගැන අවධානය හිටියත් මෛත්‍රී භාවනා කරත් ওই ප්‍රතිකර්මයමයි කරන්නේ. තත්ත්‍ර අභිනන්දනී කියන එක අහන්න. දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට කියනවා භාවනා කරන්න පෙර නිකන් ඉන්නවට වැඩිය භාවනා කරනකොට එන්නේ නැද්ද? එහෙමයි. නමුත් හොයන්නේ මොනවද මැදි? මේ බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ නෙවෙයි ඔයගොල්ලන්ට ඕන. භාවනාව. ඒ කියන්නේ මොකද? උදා ඉගෙනගෙන කියන්නේ මොන තත්ත්ව අභිනන්දනී. දැන් තේරුණානේ මෙන්න මේ රාජකාරී තුනම හඳුනගත්තා වෙනවා, දැක්ම තුල එනවා, උපාදාන නැත්නම්. මේ තුන කියන්නේ සංහාව එතකොට ක්ෂය වෙලා. ඒ මොහොතේ නෑ. සංහාවේ ක්‍රියාකාරීත්වය නෑ. නැතුණා අලුත් භවයක් හදන්නේ. භවයක් හදන්නේ නැත්නම් කියන්නේ මොහොතක් පරිපන්නනෝ මමත්වේ ශූන්‍යයි. මම නෑ හේතුඵල ධර්මයක් ගෙවන. ධාතු ටිකක් විතර සතියට අහුවේ. තේරුණාද? පංචස්කන්ධයේ උතුම් නිරීක්ෂණය හරහා වේයන්නේ. ක්‍රියාකාරීත්වයක් විතර තියෙනවා. ඒ තියෙන පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. තේරුණාද? ඔය විදිහට යනකොට ඔය සංහාවේ රාජකාරී තුනම ශූන්‍ය වෙලා අක්‍රිය වෙලා. දැන් බුදුහාමුදුරුවෝ ඊගාට දේශනා කරනවා මේ සංහාවේ ස්වરૂප දින තුනක්. රාජකාරී තුනයි ස්වરૂප තුනයි දාන කාම සංහා භව සංහා විභව. දැන් මේකත් කෙටියෙන් දැනගන්න. කාම සංහා කියන්නේ මේ කාම ලෝකයේ තියෙන වස්තු වලට ආසාව. කාම සංහාවක් නැතුව වෙලා මිනිස්සෙක් කියලා ජීවත් වෙන්න බෑ. නමුත් රඟපාන්න ඕනේ අපිට කාම සංහාව නැහැ කියලා. ඒ බොරු විතර පහක් කරලා. දැන් මොනවා හරි මේ කාම ලෝකයේ තියෙන දේක් හොඳ නම් කාම සංහාව. නරක නම් මොකක්ද? මේ ලෝකේ කාම ලෝකේ විතරක් නෙමෙයි නරක කියන එකට අනිත් පැත්තට භව විභව ඕනේ. රූප අරූප මොකෙහි හරි නරක දෙයක් තියෙනවා විභව. එහෙනම් හොඳ ගේන්නේ කාම තණ්හාවේ. ඔයගොල්ලන්ට එපා වැඩක් නැහැ කියලා අදහස් මේ විභව තණ්හා. එහෙනම් මේ නරකම තණ්හා දෙක තමයි කාම තණ්හායි විභව තණ්හා. විභව තණ්හා ඔක්කොටමයි තියෙනවා. දේශය ගේන්නේ විභව තණ්හාව. හැල්ම ගේන්නේ කාම තණ්හාව.
එහෙනම් දැන් බුදුහාමුදුරුවෝ කරන්නේ ඔය භාවනා මාර්ගයෙන් ඉස්සරහම කාම තණ්හා. ඔය භාවනා කරනකොට මේ මොහොතේ භාවනාවෙන් නැගිට්ටම අර බොරුවන් රඟපාන නළුකම් කරන්න ගිහින් අමාරු වෙයි. මේ වෙන්නේ කොහේද? භාවනා කරන කාලේ හොඳට මතක තියාගන්න. බොරු කරන්න එපා ඊට පස්සේ. එතකොට ඔයගොල්ලෝ ධර්ම හොරු වෙනවා. ඒකෙන් කවදාවත් දිනු වෙන්නේ නැහැ. දැන් කාම තණ්හාව කියන එක නම් මේ අරමුණු වලට ඇලීමක් ඇති වෙන්නේ කාම තණ්හාවෙන්. අරමුණු එක්ක ගැටීමක් ඇති කරගන්නේ විභව තණ්හාවෙන්. අරමුණු හොඳයි කියලා ගන්න මධ්‍යස්ථෝ ඉන්නේ කවුද? ඒත් මම ඉන්න පුළුවන් හොඳ මමෙක් වෙනවා. ඒ හොඳ මම තියෙන්නේ භව තණ්හාව. භවය කියන්නේ පැවැත්ම. ඔයගොල්ලෝ භාවනාවකින් මූලිකව දිනු වෙනවා කියන්නේ ඔය භව තණ්හාවට කොටු වෙන එක තමයි. ඒක නිසා මේ සියලුම සමත ධ්‍යාන සමත භාවනා කියන්නේ බුදු භව තණ්හාවේ ඉන්න සත්‍යය. එතකොට රූපාවචර බ්‍රහ්මයේ අරූපාවචර බ්‍රහ්මයේ තණ්හා එකයි වැඩ කරන්නේ. මොකද්ද භව තණ්හා? ඒගොල්ලෝ නම් ඒ රූපාවචර මානසික තත්ත්වයේ ඉන්න කාමේ බ්‍රහ්ම ලෝකේ ජීවත් වෙනකන් කාම තණ්හාවක් නැහැ, විභව තණ්හා නැහැ. තියෙන්නේ මොකද්ද? භව තණ්හා. ඒගොල්ලෝ හුස්ම ගැන අවධානයෙන් හරියට ඉන්න වෙලාවේ කාම තණ්හාවක් නැහැ, භව තණ්හාවක් නැහැ, තියෙන්නේ විභව තණ්හාවක් නැහැ, තියෙන්නේ මොකද්ද? භව තණ්හා. එහෙනම් බුදුහාමුදුරන්ට මේ සත්‍ය කියා දෙන්න භව තණ්හාවට කොටු වෙන්න ඕනේ. ඒකට භවයේ විතරයි මෙතන තියෙන්නේ. භවය කියන්නේ පැවැත්ම. පවතින පුද්ගලෙක් කියන්නේ. ඒ භවයේ හදන්නේ කවුද අර කෝණෝ භවික, නන්දි රාග සාගතා, තත්ත්‍ර තත්ත්‍රා විරන්දනී කියන ඒවා තමයි එතන තියෙන්නේ. දැන් අර මනමිනියක් වගේ අවධානයෙන් ඉන්න ප්‍රතිචාරයක් නැතුව ඉන්න කියන සතිපට්ඨානයේ හරහා විපස්සනාවකින් විදර්ශනා ඥානයක් දියුණු කරනවා කියන්නේ ප්‍රඥා ශික්ෂාව කියන්නේ ඔන්නේ භවය කටුනේ. භවය කැඩුවම මොකද ඉතිරි වෙන්නේ? දැන් භව තණ්හාව විතරක් තියෙනවා නම් භවය විතරයි මම වෙන්නේ. ඒනවා කාමයේ තුල මම නැහැ, විභවයේ තුල මම නැහැ. මම ඉන්නේ නම් භවයේ තුල. ඔයගොල්ලෝ සම්මන් කරනවා නම් භවය හදන්නේ කවුද? වම් කකුලයි දකුණු කකුලයි කෙනාද? ඒක තමයි අපේ භවය. කය ගැන අවධානයෙන් ඉන්නවා නම් කයෙන් දැනෙන සීතල උෂ්ණ වල තමයි භවය. තේරුණාද? භව සංහාව එතන කොටු කරන එක තමයි බුදුහාමුදුරන්ට ඕනේ. මතක තියාගන්න එතන ලොකු ගුණයක් තියෙනවා අපි ළඟ කාම තණ්හා නැහැ. ඔය කය ගැන අවධානයෙන් ඉන්න උත්සාහවන්ත වෙනකොට විභව තණ්හාවක් නැහැ. භව තණ්හාවක් තියෙනවා. දැන් භවය කඩන්න නම් මලමිණි වගේ ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න ඕනේ. ප්‍රතිචාර දැක්වුවොත් අර ඕනෝ භවිකා ගුණයෙන් තණ්හාව වැඩ ගන්නවා. රාජකාරියට එනවා. නන්දි රාග සාගතා කියන රාජකාරියට එනවා. තත්ත්‍ර තත්ත්‍රාභිනන්දනී කියන පැන සතුට වෙන්න වෙලා තමයි භාවනාවෙන් නැගිටින්නේ. හැම සාමදෙදී ඉන්නවම තමයි. ඔයගොල්ලෝ භාවනාවෙන් නැගිටින්නේ කොයි වෙලේද නිසා. නැගිටින්නේ මොන දැන් ඉන්නවා භාවනාවක් නැහැ දැන් තියෙන්නේ මොකක්ද ඔයගොල්ලෝ? තණ්හාව තත්ත්‍ර තත්ත්‍රාභිනන්දනී කියන රාජකාරිය ඕන තරම් කරනවා. තේරෙනවද? පැන සතුට වෙන්න. මොනවටද පණින්නේ? ඇහැට පණිනවා, කනට පණිනවා, නාසයට පණිනවා, මතක් වෙනේට පණිනවා, ඉස්සර ඉගෙන ගත්ත ටියුෂන් එකට පණිනවා. ඕවට පණිනවා. එහෙම නෙමෙයි. ඔන්න ඒ ගතිය ඔය අඩු වෙන්නේ නැද්ද හරියට භාවනා කරලා? ඔය පණින්නේ නැහැ නේද කියන්නේ? දැන් ඒකට ඔයගොල්ලෝ හදාගන්න අමුතු පද. ඒක වෙන්න නම් භාවනා අරමුණේ ඉන්න පුළුවන්. මේක සතියට අහු වෙනවා. වෙන දේවල් වලට පණින්නේ නැහැ. ඒ වුණාට ඉන්න බෑ නළු නිලි වෙන්න යනවා රඟපාන්න යනවා මට මොකව ඇහෙන්නේ නැහැ. දැන් අහෙන්නේ නැති එකේ බීරේ. දැන් බීරි වෙන්නද භාවනා කරන්නේ. කවුද බීරි උනේ? මෙච්චර කල් භාවනා කරා. නෑ කවුරු බීරි වුණා නම් බුදුහාමුදුරුවෝ බීරි වෙන ඒවා කියා දෙන්නේ නැහැ නේද? මේ සංසාරේ මේකුන්ට හානි වෙනව නෙවෙයි කියන්නේ. මට මොකවත් කල්පනා වෙන්නේ නැහැ. පිස්සෙ.
දැන් කියන්නේ එහෙමනේ. භාවනා ආරම්භයේ නිකම් මොකක්ද වෙන්නේ? මට වෙන මොකක්වත් කල්පනා කරන්නේ. මොකක්ද මේ ගුණය හඳුනගන්නේ? කල්පනා වෙන්නේ නැති එක නෙමෙයි වැදගත්. තත්ත්ව තත්ත්ව අභිනන්දනී කියන ගුණය නැති වෙනවා. කල්පනා වෙන්නේවා තියෙයි. ඒකට පණින්නේ. තේම ඇහෙනේවා තියෙයි. ඒකට පණින්නේ. පණින්නේ කවුරු හිටියොත්? සංහාව හිටියොත්. එහෙනම් දැන් බලන්න ඔයගොල්ලෝ ගුණයෙන් භාවනා කරත් ඔය මුණ ටික ටික ආවේ නැද්ද මේ කරන ටික? ඒ කාරණේ ඉන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා කියන්නේ සත්පදත්‍ර අභියන්දනී කියන ගුණය ඔය තණ්හාවේ අන්තිම රාජකාරිය කඩන එකක් නෙමෙයි. තේරෙනවද? ඔය කැඩිලා. කොහොම ගිහිල්ලා මොනවද ඉන්නේ? මොනවද එකකින් මේ උපාදානය නැති වෙන තැන අරුණාම උපාදානයට හේතු කාරණා ටිකක් ඔයගොල්ලන්ට දැක්මට ඇතුළත් වෙනවා. තේරුණානේ? මෙන්න මේ මේතන උපාදානයක් නැහැ කියලා තේරුම් ගන්නවා මෙතන තියෙනවා කියලා තේරෙනවා. ඔය බහුලීකත්වය. ඔන්න ආර්ය සත්‍ය දෙවෙනි. දැන් තුන්වෙනි ආර්ය සත්‍යයක් බලමු. තුන්වෙනි ආර්ය සත්‍යය ඔය දිට්ඨිය තුළට එනවා කියනවා බුදුහාමුදුරුවෝ උපාදාන නැති තැන. මොකක්ද තුන්වෙනි ආර්ය සත්‍ය? නිවන. නිරෝධ ආර්ය සත්‍ය. තමයි නිවන කියන්නේ එකෙක් කියලා නිවන එකේ කියනවා. දැන් අපි හිතමු රූපාවචර බ්‍රහ්මයේ ධ්‍යාන වඩන කෙනාගේ නිවන මොකද්ද? ඒ ධ්‍යාන. හැබැයි එයාගේ ධ්‍යානයේ නිවන වෙනකොට බුදුහාමුදුරුවෝ කියන නිවනට යන මාර්ගයේ ලක්ෂණ ගොඩක් එක තියෙනවා. මොකද ධ්‍යානයේ ලැබෙනකොට ආම තණ්හා තියෙන්න බෑ. විභව තණ්හා තියෙන්න බෑ. පුදු භව තණ්හා තියෙනවා. ඔන්න රූපාවචර බ්‍රහ්මයාගේ නිවන. දැන් කාමාවචර නේ අරූපාවචර බ්‍රහ්මයාගේ නිවන මොකක්ද? එයාගේ අරූපාවචර අරමුණක් තියෙනවා. අරූපාවචරය කියන්නේ මනසෙන් හදපු නැති අරමුණක්. සුදු විඥාණයට අහු වෙන දෙයක්. ඒකයි අරූපාවචරය. දැන් මෛත්‍රී භාවනාව මෛත්‍රී කරන පුජ්‍යලයක් ගැන මනසෙන් හදපු රූපයක් තියෙනවා. දැන් බුදුගුණ භාවනා කරනකොට බුදුහාමුදුරන්ගේ පිළිතුර බලන එක, පේන එක ඒක මනසෙන් හදපු අරමුණක්. නැත්නම් ජීවමාන බුදුහාමුදුරු ඉන්නේ නැහැ. ඒ වුණාට උපාසකම්මලට ඇවිත් කතා කරනවා. හරි පුදුමයි. අනේ බුදුහාමුදුරනේ කටහඬෙන්මයි කතා කරන්නේ. තේරුණාද? එහෙම දුකවත් ආරාවකේ ඉන්නේ ඉන්දියාවේ. බුදුහාමුදුරුවෝත් වැහෙන. අර මල පෙරේතය වැහෙනවා වගේ වැහෙන. තේරුණාද? එහෙම රටක තමයි ඉන්නේ. බුදුහාමුදුරුවෝ ඇහෙන්නේ රාතෝ. මල පෙරේතය වැහෙන. තේරුණාද? ඒ වහගත්තේ යාම. මේ ඒ වගේ ඒවට යන්න එපා. මේවා ධර්මයේ නෙවෙයි අධර්ම. මේවා මනෝ විකාර අංගොඩට තමයි අවදාන යන්නේ. බුදුහාමුදුරුවෝ යහුණත් අංගොඩ තමයි නවත්තන්නේ. දෙවියෝ යහුණත් අංගොඩ තමයි නවත්තන්න සුදුසු. පෙරේතයෝ යහුණා අංගොඩ තමයි නවත්තන්න සුදුසු. එයාට සත්‍ය යතුරාය සත්‍ය ලැබෙන්නේ නැහැ. තේරුණාද? ඒ වගේ බොරු විකාර කරන්න යන්නත් එපා. එහෙම කවුරුව වෙහිලා මේක හරියන්නේ නැහැ. දැන් මෙතන කියනවා දැන් රූපාවචර ඔයගොල්ලෝ වගේ නෙමෙයි දෙවියෝ බ්‍රාහ්මණයෝ පෙරේතයෝ වැහිලා මොහොතේ වැහිලා නෙමෙයි සත්‍ය දෙස මේ සත්‍යයක් විදිහට තේරෙන්න පුළුවන් කෙනෙකුට ධර්ම මාර්ගෙ ගිහිල්ලා අරූපාවචර මානසික මට්ටමක ධ්‍යාන මට්ටමකට දියුණුවොත් එතන තියෙන භව සංහාව විතරයි. එයාට හිතනවා මෙතන විමුක්තියක් තියෙනවා, මෙතන සෝයක් තියෙනවා, මෙතන සංසාරයේ කෙලවරක් තියෙනවා. ඒක සාධාරණ තීරණයක්. අර පෙරේතේ භූතේ යවනවා වගේ එකක් නෙවෙයි. ඊට වැඩිය මානසික මට්ටමේ වටින තැන. අරූපාවචර මානසික මට්ටමේදී තෝර වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ නිවන වෙයි. බෝධිසත්වයන්ට එහෙම නිවන ගැන ඉගැන්වුවා ඒ කාලේ අය. මෙන්න මෙතන තමයි සංසාර විමුක්තිය තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒ අයට බැන්න. උඹලා මට බොරු ඉගැන්වුවා කියලා බැන්නා. නෑ. කිව්වේ මොකද්ද? මම හිතන විදියට නම් මේක සත්‍ය නෙවෙයි. එහෙනම් මට මේ සත්‍යය මට සත්‍යයක් විදිහට පිළිගන්න බෑ. මම තව සත්‍ය හොයමින් යනවා.
තව ලෝකෙ වටේ යනවා. ඔකනේ බුද්ධත්වයේ දර්ශන දැක්ම. කිං සත්‍යගව. උතන සත්‍ය නෑ කියලා තීරණය කරන්න හැකියාව තමයි බෝධිසත්ව අංකුරයේ තියෙන විශේෂත්වය. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට එම රූපාවචර ධානය ලැබුණොත් ඒක සත් නිවන කියලා ඔයගොල්ලෝ විශ්වාස කරනවා. ලැබිච්ච නැති හින්දාම අන්තම් බේරෙනවා. ලැබුණ නැතත් ධානය දිනවා කියලා රංගපෑය විදිහින්ද නම් ලල්ලි වෙලා තියෙනවා ලංකාවේ. ඒක කරනවා. ඕමාට ක්‍රෙඩිට්. ලැබිච්ච එක නෙවෙයි මේ කියන්නේ. හිතපු එක. විකාරය. තේරුණාද? එහෙම ලැබිච්ච අය මේකට හැවටෙන්න පුළුවන් විකාර කරන අය ඉතින් කොහොමද ඇවිල්ලා ඉවරන්නේ දැන් ඔන්න ඒ අයගේ නිවන එහෙම බුදුහාමුදුරන්ගේ නිවන ඕකනේ තව දැන් කට්ටිය කියනවා එක එක දේශ වියෝවිදාය කියනවා ඒගොල්ලන්ගේ නිවන අමුතේ වෙලක් ඒවා චිත්ත වලින් ඒ නිවන තියෙනවා වෙලක් ඒවා තියෙන සාකහන දැන් ඔයගොල්ලන්ටත් තියෙන ඔය වගේ නිවන මොකක්ද කියන්නේ? ඔයගොල්ලන් නිවනක්. ඔයගොල්ලන්ගේ නිවන බුදුහාමුදුරන්ගේ නිවන නෙවෙයි. ඒක ඔයගොල්ලන්ගේ නිවන තමයි කොහොමද ජය මහා මහත්යා කියන නිවන. ඔතන තමයි නිවන දැක්කම දැන. දැන් හවක් වෙනකොට යන්නේ ඔතෙන් තමයි. මේ නිවන හොයාගෙන යනවා. නිවන පුරේට යනවා. මොකක්ද නිවන? පරිපුතුගේ කතා වල දුවගේ සිනා කටයි සිය බිරිඳගේ තේනේ විලා මොකක්ද එකක් තියෙනවා අනික තමයි නිවන පුරේ තියෙන බැලුවා ඔන්න අපේ දැන් බුදුහාමුදුරන්ගේ නිවනට යන්නේ ඔතන ඉඳලා කියලා අමතක කරන්න එපා. දැන් මේ දෙක පරතරේ කොහොමද? දැන් අරගොල්ලෝ යන්නේ භව සංහා වහක් කරගත්තේ තැන ඉඳලා දැන් රූපාවචරයි අරූපාවචරය යන්නේ. ඔයගොල්ලෝ යන්නේ අර ඔයගොල්ලෝ හදාගත්තේ නිවනය මම ඒගොල්ලන්ගේ නිවන. නමුත් බුදුහාමුදුරන්ගේ නිවනක් හොයනවා ඇවිදින්න. තේරුණාද? දැන් අපේ නිවන ඔතන දැන් ඕක ඒ වුණාට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඔහොම තමයි ඉන්නේ. සංසාරේ හැටි. බුදුහාමුදුරන්ට අර බ්‍රහ්මයාත් එකයි ඔයගොල්ලෝ. දෙන්නේ නෙවෙයි බ්‍රහ්මයාට වැඩිය බුදුහාමුදුරුවන්ට ඔයගොල්ලෝ තමයි. මොකද මොකද? ඔයගොල්ලන්ගේ නිවන තියෙන්නේ අල්ලන්න පුළුවන් තැන. දකින්න පුළුවන් තැන. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් කියන්නේ දූ දරුවෝ ඔයගොල්ලෝ දන්න අය. දකින්න පුළුවන් වටහා ගන්න දෙයක්. ගෙදර දොර අඳුර ගන්න දෙයක්. දැන් ඕක නිවන නෙවෙයි කියන්නේ බුදුහාමුදුරන්ට ඔප්පු කරන්න මේක. නමුත් අර රූපාවචර බ්‍රහ්මයේ මනෝගතයක් හදාගත්ත නිවන නෙවෙයි කියන්න බෑ. ඒක ඔප්පු කරන්න. දැන් ඔයගොල්ලෝ එහෙමනම් මේ ආවේ ඇයි? බුදුහාමුදුරන් මේ ඉගෙනගෙන තියෙනවා ඔය මගේ බැල්පත නිවන නෙවෙයි කියලා. මෙච්චර කාලෙ නෙවෙයි කියලා. තේරුණාද? අර දෙන්නේ විල නිවන නෙවෙයි කියලා දැන් තේරිලා සමහර වෙලාවට තමයි මේ රස්තියාදු ගන්න. ඉස්සරලා හිටියේ එන්නේ විල තමයි නිවන. තේරුණාද? ඒ ධර්මය අහලා බණ අහලා දැන් ඒක නෙවෙයි නිවන බුදුහාමුදුරුවෝ කියලා තමයි නිවන කියලා දැන් තේරි යනවා. ඒකින්ද ඒ දේවල් අනුබලන්න. ඒක නේද මේ කියන්නේ. දැන් බලන්න ඕක කඩන හැටි ඔය තුන්වෙනි ආර්ය සත්‍ය තමයි කියන්නේ. ඔය බැලපත කඩලා දානවා බුදුහාමුදුරුවෝ. අර වෙනේ විලා කඩලා. කඩලා දාන්නේ කොහොමද? තුන්වෙනි ආර්ය සත්‍යයේ තියෙන්නේ කොහොමද? නිවන කොහොමද කියලා ඔන්න බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ නිවන ඇති මෙන්න මෙහෙමයි. ඔය එක එක්කෙනාගේ නිවන් වගේ ඒවා නෙමෙයි මේ. ඒ ගැන කියනකොට උන්වහන්සේ දේශනා කරන්නේ අන්නාය ආසේද විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුක්ති ඔන්න තුන්වෙනි ආර්ය සත්‍ය. ඔන්නේ දැක්මට එනවලු ඔය මහා මුඛයන්ගේ
උපාදානය නැති වෙච්ච දැක්ම තුළ මේ ගුණය තියනවලු. තණ්හාව තේජයක්වත් නැතිලාලු. තණ්හාය අතේද විරාග නිරෝධ. ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ඛයනාලේ. තණ්හාව තේජයක්වත් නැති වෙන ක්‍රමවේද හතරක් සම්පූර්ණ වෙලා කියනවා. ඒ හතර පළවෙනි එක ඡාග. ඡාග. දෙවෙනි එක පටිනිස්සග්ග. තුන්වෙනි එක මුක්ති. හතරවෙනි එක අනාගත. දැන් ඡාග කියන එකෙන් තණ්හාව ඡේ කරලා දැම්මෝ. ඔයගොල්ලන්ට අර බොහොමදින ජය මහා මාත්‍යාගේ නුවණ කැද. ඔයගොල්ලෝක තමයි ආස් කරන්නේ ඔය ඡාග දන්නේ. දන් දෙන්න ඕනේ ඔන්න ඔය ගුණේ. බුදුහාමුදුරන්ට දන් දෙන්න කියලා පුරුදු කරන්නේ ඇයි ඒක? අර හදාගත්ත පැයකට නැත්නම් නිවන වේ. සංසාරේ හැදෙන පැය කොටක් වෙනවා. අල්ලගත්ත ටික එහෙම වෙනවා. එහෙනම් මොකක්ද මේ කියන්නේ? තණ්හාව වෙනනම් හේත්‍යක් වන් නැතුව අහක් කරන්න කියන ස්ථාන හතරක්. අපේ තණ්හාව läගගෙන මුල් බැහැගෙන සක්‍රිය වෙන ස්ථාන හතරක් තියෙනවා මේ සංසාරේ. ඒ හතර කොහොමද හැදෙන්නේ? හැදෙන්නේ අමුතු ක්‍රමයකට. මානසික අභ්‍යන්තර ගැඹුරේ තණ්හාව ඉන්න එක විදියකට ඒ ක්‍රමය අමුතුම ක්‍රමයක්. ඒ ක්‍රමයට තණ්හාව läගගෙන ඉන්න අපේ මනසේ අභ්‍යන්තරයකට කියන බුදුහාමුදුරුවෝ අනුසේ කෙලෙස් කියනවා. මොන තණ්හාවෙන් නිපදවන දේ කෙලෙස්. පින්පව් කියන්නේ කෙලෙස්. නැත්නම් මොකද කෙලෙස් උයි පින්පව් කියන වචන දෙකක් තියෙනවනේ. ඒක කෙලෙස් කිව්වොත් පිනුත් කෙලෙස් පවුත් කෙලෙස්. ඒ තණ්හාව තමයි මේකේ රින්ගලදී. සත්‍ය දකින්න තණ්හාව ඡේ වෙනවා. ඡේ වෙන්න ඕනේ ස්ථාන හතරකින්. තණ්හාව läගගෙන ඉන්න ස්ථාන හතරක්. දැන් ඒගොල්ලෝ ඔය ඉන්දියාත් වාඩි වෙලා බණ ඇහුවත් ඔය හතර පොළේම තණ්හාව läගගෙන ඉන්නවා. පළවෙනි ස්ථානයේ තමයි මාසේ අභ්‍යන්තරම කොටසේ අනුසය මට්ටමින් තණ්හාව läගගෙන ඉන්නවා. දෙවනුව තණ්හාව läගගෙන ඉන්නවා මනසේ බාහිර එළියෙන් තියෙන කොටස වල සංකල්පනාවල. සංකල්පනා කියන්නේ පරිඋත්ථාන කෙලෙස්. දැනුත් අපි ඔය ඉඳගෙන ඉන්නකොට ඔය දෙකේම තණ්හාව läගගෙන ඉන්නවා. අනුසය මට්ටමෙත් ඉන්නවා පරිඋත්ථාන මට්ටමෙත් ඉන්නවා. පරිඋත්ථාන කියන්නේ සංකල්පනා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තණ්හාව läගගෙන ඉන්නවා ශාරීරික තුල. අතපය, හතාව නැත්නම් ශරීර අංගවල තණ්හාව läගගෙන ඉන්නවා. ඊළඟට ශරීරයෙන් පිට තණ්හාව ලැබිනවා තාට. එහෙම. ඒවා තමයි අර ඉස්සෙල්ලා කිව්වේ නිවනේ තියෙන අංග. ශරීරයෙන් පිට තියෙනවා මට කියලා හිත જાති ටික. මගේ ගෙදර, මගේ වාත්ත, මගේ ඇඳුම්, මගේ පැලඳුම්, මගේ නෝනා, මගේ මහත්තයා, මගේ දුව, මගේ පුතා, මගේ රට, මගේ වාහන, මගේ ජාතිය, මගේ ආගම ඔය කොහෙද තියෙන්නේ? ශරීරයේ තියෙන ශරීරයෙන් පිටද? අන්න තණ්හාව වෙන ශරීරයෙන් පිටපැද. තේරුණාද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ශරීරයෙන් පිටපැඩපු තණ්හාව ඉස්සෙල්ලා අහක් වෙන්නේ. ඒක අහක් කරන්න ලේසි මුදියක් කියලා. දැන් අපේ නිවන තියෙන ඔය ශරීරයෙන් පිටතන. එච්චර නැහැදිච්ච ගමක් අපිට තියෙනවා. රූපාවචර බ්‍රහ්මයේ නිවන තියෙන්නේ කොහෙද? නිවන තියෙන්නේ පරිඋත්ථාන කෙලෙස් වල. සංකල්පනාවල නිවන. අරූපාවචර බ්‍රහ්මයේ නිවන කොහෙද තියෙන්නේ? අනුසය මට්ටම. දිට්ඨිය තුලයි නිවන තියෙන්නේ. ඔයගොල්ලන්ගේ නිවන තියෙන්නේ කොහෙද? ඔයගොල්ලන්ගේ ශරීරෙම තියෙන්නේ. ඔන්න බලන්න අපේ තියෙන වටිනාකම. ඒ වුණාට අපි ගරහන්නේ කොහොමද? ගරහන්නේ අර රූපාවචර බ්‍රහ්මයන්ටයි අරූපාවචර බ්‍රහ්මයන්ටයි. කොච්චර නැහැදිච්ච ගමක්ද කියලා බලන්න. දැන් හතර පොළක තණ්හාව රින්ගගෙන ඉන්නවා ඒගොල්ලෝ දෙපළකින් අහක් කරලා මානසික මට්ටමක විතරක් තණ්හාව රින්ගගෙන ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක අරූපාවචර බ්‍රහ්ම මනස. රූපාවචර බ්‍රහ්ම මනස දිට්ඨියේ විතරක් නිවන කියනවා නම් ඒගොල්ලන්ට ඒගොල්ලෝ අරූපාවචර බ්‍රහ්ම මනස. ඔයගොල්ලෝ කාමාවචර මනසක්.
ඒකෙන් හින්දා ඔයගොල්ලන්ගේ නිවන තියෙන්නේ කොහෙද? ඔයගොල්ලන්ගේ ශාරීරියේ පිට. ඒකනේ අර සෝත්‍තික ජය මහත්තයා කිව්වේ. මගේ නිවන මගේ පැවැත්ම. කල්පත ශරීරයේද නෑ පිට. මගේ නිවන තියෙන තවත් කුසාලක, දුවලක, නෝනලක, මහත්යලක. රටේ, ජාතියේ, ආගමේ. එහෙනම් තණ්හාව නේද මේ උපක්‍රමයේ ඔයගොල්ලන්ට හදන්නේ. දැන් ඕක ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. ඕක ගැලවෙන ක්‍රමයේ ලේසි. කාටත් කරන්න පුළුවන්. බ්‍රහ්මණය වගේ අමාරු වැඩක් කරන්න ඕනේ. ඔය කියන ශරීරයෙන් පිට තියෙන නිවන තණ්හාව වෙනගෙන ගතිය මේ ලගින ගතිය අහක් කරන්න පුරුදු වෙන්න කරන්න කියන්නේ බුදුහාමුදුරු දන් දෙන්න. දන් දෙනකොට වෙන්නේ මොකක්ද? ඔයගොල්ලන්ට මේ වගේ දැන් දන් දීලා පුරුදු වෙනින්දා මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ දේශන වලට සමන් දීලා නැත්නම් භාවනා මධ්‍යස්ථානකට ගිහිල්ලා විවේකීව භාවනා කරන්න පුළුවන්. අර ඉස්සර නිවනේ සාධක කරදර වෙන්නේ නැහැ. ඊවල දරුවල් ලොකු වෙන්නේ නැහැ. තේරුණානේ? තණ්හාව తත්‍ර අභිනන්දනී කරන්නේ කොච්චර හරි ඊවල මතක් වෙයි. පණින්නේ නැහැ ගේ හොරු කඩයි ගිහිල්ලා ඉඳලා ප්‍රපංච හදන්නේ නැහැ තණ්හාව. මේ මතක් වෙන්නේ නැහැ කියන එක අමුබෝ. ඒ වුණාට වාස ගන්නලාගේ භාවනා මධ්‍යස්ථාන වල කතා කරනවා අනේ අම්මේ තාවව හරිතෝ මට ඔය දරුවා කවුරුවත් මතක් වෙන්නේ නැහැ අමු කිස්සුවා. ඇත්තට භාවනාව ගන්නන්න නෙවෙයි දී අංගුල ගෙනියන්නේ එහෙම. කියනකොට අංගල ගෙනියනවා. නැත්නම් මේ භාවනාව දිනු කරන්න බැහැ. තේරුණානේ දැන් මොකද්ද මෙතන වෙන්න ඕනේ ගේ මතක් වෙන එකද දරුවෝ මතක් වෙන එකද නරක? ඒක කිසිම වැරද්දක් නෑ දරුවෝ හිටියනම් මතක් වෙයි. ඒක නැතුණම් මතක් වෙයි. ඒක නෙමෙයි වැරද්දක් නෑ. ගෙවල් මතක් වෙයි වැරද්දක් නෑ. මොකද්ද වැරද්ද? තත්ත්වන්න හරි. තත්ත්‍ර අභිනන්දනීය මතක් වෙච්ච එකට තණ්හාව පැනලා උපාදාන කරගත්තා නම් ආන්නේ වැරද්ද. තේරුණානේ? ඒක වෙන්නත් ඕනේ කොයි වෙලේද භාවනා කරන වෙලාව. දැන් ඔයගොල්ලෝ පාරේ යනවා. ගෙදර ඉන්න දරුවෝ මතක් වෙනවා. මුන් කෑවද දන්නේ නැහැ කියලා හිතනවා. ඒක මා අම්මගේ දෙන්න අම්මගේ යුතුයකම නෙමෙයි. එහෙම හිතුවනේ නම් උන් බඩගින්නේ මැරෙන්නේ. තේරුණානේ? දැන් ඒක ඒ බුදුහාමුදුරේ පරිලයන් කන්නේ. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ ඇවිත් මෙහෙම භාවනා කරන වෙලාවක නම් කොහේ හරි භාවනා කරන්න යනවා. ඒ යනකොට එහෙනම් කොහොමද යන්නේ? දරුවන් කන්න දීලා යන්නේ. ඔබට දෙක කියන්නේ. මංගල දූත්‍රේ දින කොහොම නෙවෙයි. පුස්ත දාලාත්ම රංගහෝ. ඔය ටික නොකර ගියොත් ඒ යා අම්මගේ දෙන්නේ. තේරුණාද? දැන් මේ උපාදානයේ කියන එක හඳුන ගන්නයි ඕනේ. Tamanට ඕන ඕන විදිහට මේක විශ්ලේෂණය කරලා බොරු කරන්න ගියොත් ප්‍රශ්නේ. දැන් තේරෙන්නේ නැති එහෙනම් ඉස්සෙල්ලම බුදුහාමුදුරන්ට ඕනේ නිවන කිය. බුදුහාමුදුරුවෝ පෙන්නන නිවනේ තණ්හාව ස්ථාන හතරක අපේ läගගෙන ඉන්නවා. ඒ läගගෙන ඉන්න ස්ථානවලින් තණ්හාවක් වෙනවා. නිසා අරමුණු වහක් වෙනවා නෙවෙයි. මතක තියාගන්න අර ලුණු වතුරකින් ලුණුයි වතුනා මිස වතුරයි ඉතුරු වෙන්නේ. ගෙවල් දොරවල් හක්ුණා නෙවෙයි මෙතන වෙන්නේ. ගෙවල් දොරවල් වලින් තණ්හාව ඉවරයි. දූදරුවෝ නැති වෙනවා නෙවෙයි. දූදරුවෝ දන් දෙන්න යන්න එපා මේ විකාරණ කරන්න කියලා තමයි මේ ප්‍රශ්නේ. තේරුණාද මොකක්ද වෙන්නේ? අර ලුණු වහක් වෙනවා වගේ වතුර ඉතුරු වෙනවා වගේ තණ්හාව වහක් වෙන්න ඕනේ තෝරගත්තේ කාලේ. මොකද්ද තෝරගත්තේ කාලේ කියන්නේ? ඔයගොල්ලෝ භාවනා කරන කාලේ. අනික් කාලේදී ඒක අහක් නොඹ කරන්නේ. ඒක අපරයි. යුතුයකම් ඉෂ්ට කරන්නේ. තේරුණාද මේ දෙකක් කියලා දැනගන්න. ගෘහස්තෝ යන්න ගියෝ ඒ ක්‍රමයටයි. පැවිද්දන්ට ඒවනේ. ඒ පැවිදි වෙනානේ. ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ ඔයගොල්ලෝ ගිහියෝ ඉන්නව පැවිද්දෝ. ඒක බෑ. බුදුහාමුදුරනේ ධර්මයට විරුද්ධයි. තේරුණාද? ඒකෙන් නෙමෙයි මෙතන යන්නේ හොඳට මතක තියාගන්න. අරවම උදව් වෙනවා පස්සේ. ඒක වක්‍රව උදව් වෙනවා අපි දන්නේ නැති කාලයකට දන්නේ නැති ක්‍රමයකට මේ විපස්සනා. තමන් කරන සේවාව තමන්ගේ යුතුයකම උදව් වෙනවා. දැන් පළවෙනි එකේ දේ කරනවා හක් කරන තැන දැනගත්තා හරියන්නේ ඉතින් මොකද කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න. මොනවද විවාද වල ඉඳන් ගන්න යාන වාහන දුරුදරුව
රට රාජ්‍ය ආගම සමිති සමාගම් ඔය කෙලවරක් නැතුවදී තණ්හාව දින තැන තමයි. තේරුණාද? ඕවා අස්සේ තණ්හාව ලියලා ඇලුම් බැලුම් ඒවා අස්සේ තණ්හාව ලියලා තේරුණානේ? ඉතින් ඒ ටිකෙන් අහක් කරගන්න අහක් වෙන එකකට බුදුහාමුදුරුවෝ කියනවා ඡාගෝ. දීමෙන් තමයි එකක් වෙන්නේ. දීම කියන්නේ දන් දීලා බුදු වුණාම ඕන වෙලාවදී ඒක අහක් වෙනවා. තේරුණානේ? භාවනා කරනකොට ඒවා මතක් වෙන්නේ නැතුව නේ මතක් වෙන උපාදාන වෙන්නේ නැහැ. මතක් වීමේ සීමාව. ඕක තමයි දන් දීලා බුදු වෙන්නේ කියන්නේ. එතකොට කරන්නේ එකට විකල්පය වෙන ක්‍රමයක් කරන්නේ ලැබෙන්නේ ප්‍රතිඵල වෙනස්. දන් දෙනවද දැන් ගෙදර? ගේ වල දන් දෙන්නේ නෑ. ඔයගොල්ලෝ ඇඳුම් පැළඳුම් ටික දන් දෙනවා. නෑ දන් දෙන්නේ මොනවා හරි වෙන දෙයක්. නමුත් ඕන වෙලාවදී ඒ දීම පුරුදු කරපුවා වෙන්නේ අර වෙලාවදී අමතක කරලා උපාදාන නොකරගෙන භාවනාව නම් භාවනාව දියුණු කරගන්න. වෙන ආමිත පින්කම් නම් ඒක දියුණු කරගන්න. තන්න වෙන විදිහේ පරිදින රකින්න එකක් නම් ඒක දියුණු කරගන්න. තේරුණා නේද? ඒකට උදව් වෙනවා අර දන් දීම. ඔන්න ඡාගෝ ක්‍රමයට හරි. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වනවා තණ්හාව ඊගාට läගගෙන ඉන්න වෙනවා ශරීරයේ තුල. ශරීරයේ තුල තණ්හාව සක්‍රිය වෙනවා කියන එක තමයි දැන් ඔය තියෙන්නේ. දැන් නම් ඔයගොල්ලන්ට ඔක ජීවත් වෙන්නේ. ඒ වාඩි වෙලා ඉන්නේ ශරීරයේ තුල තණ්හාව තියෙනවා. මම මගේ ශරීරය කියලා තේරෙන්නේ තණ්හාව ශරීරය තුල තියෙනවා. තේරෙනවද? ශරීරය නැති වෙලා නෙමෙයි තණ්හාව නැති වෙන්නේ මගේ කම නැති වෙලා ශරීරය. එහෙනම් ශරීරය තුල තණ්හාව තියෙනවා කියන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි තණ්හාවේ රාජකාරී තමයි එන ශරීරය තුල තිබිලා වාචා කම්මන්තාදී පැවැත්වීම. ශරීරයෙන් කරන කාර්යය තුල තමයි ඔය තුන. මොනවද? වාචා කම්මන්ත ආදී. ඔන්න සීල ශික්ෂා වෙන්නේ ඔතේ. එතකොට බුදුහාමුදුරු පෙන්නනවා මේ සත්‍ය දකින්න නම් ශරීර අංග වලින් වාචා කම්මන්ත ආජීව වලින් තණ්හාව දන් දෙන්න බෑ. දෙන්න බෑ කාටවත්. කරන්න දෙන්නේ විසි කරන්න. පටිනිස්සග්ග ක්‍රමයට කරන්න. පටිනිස්සග්ග කියන්නේ විසි කරලා ගන්න. තමන්ගේ නෙවෙයි කියන්න ඕනේ. ඒ වුණාට ඔයගොල්ලන්ට ඕනේ නෑ. අනේ මට හොඳට මේ බණ තේරුණා කියලා බණ ඉවරුන හැටි කතා කරනවා. නන්ද පටිනිස්සග්ග නෙමෙයි මේක බදා ගන්න. එහෙනම් කතා කරනවා කියන්නේ පටිනිස්සග්ග නෙමෙයි. තේරුණානේ? අතින් පයින් එක එකව කරනවා කියන්නේ පටිනිස්සග්ග නෙමෙයි. තමන්ගේ කරගන්න. සත්‍ය තියෙන දැන තියෙන්නේ මොකද්ද? සත්‍ය ලබන්න ඕන නම් වාචා කම්මන්ත ආජීව පටිනිස්සග්ග කරන්න. සීල ශික්ෂාවේ අවසාන උත්තරය. සීල ශික්ෂාවෙන් සීලයෙන් පටිනිස්සග්ග කරන්නේ භාගයක් රකින්න. රැකලා විතරක් සත්‍ය ගන්න බෑ. තණ්හාව රින්ගනවා එතකොට අර කරිනාංගෝ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශරීරාංග වලින් තණ්හාව විසි කරන්න පරිනිස්සග්ග කරන්න. ඒකට සීලය විතරක් බලය ප්‍රමාණවත් නෑ. ශරීරය තුළින් තණ්හාව අහක් වෙන තැන තමයි සබ්බ පාපස්ස අතරගම. මේ කියන ගුණේ මේක ඉන්නේ කොහොමද භාවනාවක් ඉන්නේ? සීලයක් තියාගෙන භාවනාව කරන්න ඕනේ. දැන් ඒගොල්ලන්ට භාවනා කරනකොට ওই ගුණේ ඉන්නේ වාචා කම්මන්ත ආදී වල ශරීර කොටස් වල මමත්වයේ ටික ටික තුනී වෙන මගේ නෙවෙයි යටියේ නේද ඉස්සර මගේ වෙච්ච කකුල දැන් මගේ වෙන්නේ නැහැ නේද ටිකක් කල් යනකොට එහෙනම් ওই පරිනිස්සග්ග වෙනවා කියන අර්ථය ඔය කියන්නේ දැන් මම ඉන්නේ දැන් නම් මේ වෙලාවේ ඔයගොල්ලෝ දන්නවා බණ අහන්න වාඩි වෙලා ඉන්නේ සුබද්‍රාරාවේ මේ ධර්මශාලාවේ අහවල් තැන මම ළඟ වම් පැත්තෙන් ඉන්නවා අහවලා දකුණු පැත්තෙන් ඉන්නවා අහවලා ඔය කියන්නේ මොකක්ද පරිනිස්සග්ග කියන ගුණේ නෑ ඒක නෝනේ. ඒ තමන්ගේ ශරීරයේ මම වෙලා ඉවරයි මගේ ළඟ ඉන්නේ මෙහා. ඒක අනිත් කෙනා ඉන්නවා නම් මම ඉන්න ඕනේ නේද එතන. දැන් භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා බලන්න. ඉන්න තැන ටික ටික මේ ඒ කියන ගතිය වැඩි වෙනවාද ඉන්න තැන අතුරුදහන් වෙනවා. එහෙනම් ඉන්න තැන අතුරුදහන් වෙනව නේද භාවනාව. ඉන්න ඉරියව්ව අතුරුදහන් වෙනව නේද භාවනාව. ඒ කියන්නේ ශරීරාංග වලින් පටිනිස්සග්ග වෙනවා. ඒ තණ්හාවයි අතුරුදහන්. තේරුණාද?
එහෙනම් තණ්හාවයි අතුරු ගහනවා. විදි කරලා දාන්නේ. ඒගොල්ලෝ හොඳට ධර්මයේ ඉගෙනගෙන කරන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේවා ලැබෙනවා. දැනට ලැබෙනවා. අර මැජික් හොයන්න ගිහින් තමයි අමාරු වෙන්නේ. මැජික් කරියෝ දිනුවා කාලේ. කරන්නේ දෙයක්. ඉවසන් ගියොත් ගෙවොත්. විනින්න වෙනවා දැන් කාලයක් දුක්. සත්‍ය වෙන්නේ. තේරුණානේ? දැන් පාඩි වෙලා හක්මන් කරනකොට ඇවිදිනවා. ඇවිදින පුජ්‍යලයට මොකද වෙන්නේ? ඇවිදින ශරීරයට මොකද වෙන්නේ? මමත් යහක් වෙන්නේ. ඔක තමයි කටිනිස්. තේරුණානේ? දැන් ඉතුරු වෙන්නේ සංඛාවට ගන්න ළඟින්න පුළුවන් ස්ථාන දෙකක්. මොනවද ඒ ස්ථාන දෙක? ඔය සංකල්පනාවල ළඟින්න පුළුවන්. ඒක නම් අපි හොඳට ඒකට ළඟින්න ඉඩ දෙනවා. අනේ ඉන්නකො කියලා අඬ ගන්නවා තමයි. මේ හොඳට යාගෙන හරි පරිණත භාවනාකාරයෝ වගේ ඉඳගෙන ඉතින් ඉන්නවා. මොනවද කරන්නේ? හොඳට භාවනාවරුනේ ඉන්නවා. ඉඳලා ඒ ඉන්න ගමන් කරන්නේ අර ටියුෂන් එකේ ඉගෙන ගත්තේ ධාතු වල. මේ පඨවි ධාතුව. සංඛාවට ඉඩ දෙනවා. සංකල්පනාවල තණ්හාවට ලියලන්න අවස්ථාව හදලා දෙනවා. අර පරණ ටියුෂන් කරනවා මෙතන. තේරෙනවද? සංකල්පන ඇතුලේ තණ්හාව ගෙනියන්නේ ඔය පරණ දැනුම උඩ. සංසන්දනය උඩට කිව්වම දුවමදුර පරේෂණාත්මක තෘෂ්ණාව හතරවෙනි මාර්ගය. මාර්ගේනාවේ මම මතක් කරලා දුන්නා ඉස්සෙල්ලා 10ක් මාර්ගේනවා 10ක් ඔයගොල්ලන්ට බලපාන. හතරවෙනි තණ්හා පරේෂණාත්මක තෘෂ්ණාව. ධර්මීයම තෘෂ්ණාවට හරවනවා. ඒවා ඉගෙන ගන්න දේවල් වලින් විකාර අර භාවනා ඇතුළට ගෙනලා සංකල්පනාවකට. ඒවා කල්පනා කරමින් භාවනා කරනවා. නිකන් ඉන්නවනේ භාවනා කරනවා ඊට වැඩි අරවක්. එතකොට වෙන්නේ මොකද්ද? මුක්ති කියන ගුණය නෑ. නීවරණ යටපත් වෙන්නේ නෑ. නීවරණ යටපත් වෙන එක තමයි තුන්වෙනි තැනින් තණ්හාව හක් කරන ක්‍රමය. මේක භාවනාවේ මොළේ. නීවරණ යටපත් වුණොත් ඔය වගේ විකාර ඉගෙන ගත්තේ අභිධර්මයයි නැත්නම් පටිච්චසමුපාදයයි චතුරාර්ය සත්‍යයයි වෙන ධාතු හරි වෙන පංචස්කන්ධය හරි කල්පනා වෙන්න බෑ. ඒ වගේ කල්පනා වෙනවා නම් මොනවද තියෙන්නේ? නීවරණ තියෙන්නේ. එනවනේ එහෙනම් අත තුන්වෙනි තැනින් තණ්හාව කරන්නේ මුක්ති ක්‍රමයෙන් මුදෝලා නීවරණයටපත් වුණාම බුදුහාමුදුරන්ට ප්‍රමාණවත්. ඒක කරන්නේ ඔය භාවනා අරමුණ ගැන අවධානයෙන් ඉඳලා මිසක් වෙන දස්කමකින් බෑ. සාකච්ඡාවකින් බෑ. තර්ක කිරීමකින් බෑ. දන් දීලා බෑ. තේරෙනවද? විචි කරලත් බෑ. පරිනිස්සග්ග ක්‍රමයෙන්වත් බෑ. දන් දීලත් බෑ. යටපත් කිරීම විතරයි තියෙන්නේ. යටපත් කරනවා කියන ඕන වෙලාවක ආයේ. ඒක යටපත් කරපු අය නිකන් රඟපාන්න බෑ. මට එහෙම ඒවා නෑ කියලා අමු බොරුවේ. නීවරණ මට එන්නේම නෑ. එහෙනම් ඉතින් මිනිස්සු ඉන්නේ. රහන්නේ. මොකටද මේ ඉන්නේ මිනිස්සු කොහොමද? එහෙම ගියා රට පුරායි. මේවා ඔක්කොම බොරු. තේරුණා මේ ධර්මයේ විකෘති කරගෙන හදාගත්තේ මනසලා. ඒවා කරන්න එපා. ඒවා හිතන්න එපා. බුදුහාමුදුරන්ට ඕනේ භාවනා කරන වෙලාවේදී විතරයි. අනිත් වෙලාවේ පන්සිල් ආරක්ෂා වෙන්න ඕනේ. සදාවතෙක් විදිහට දීලා තියෙන ගුණ ධර්මම ජීවත්. වෙන දේවල් වෙන රඟපෑම ඕනේ. ඊට පස්සේ දැන් මුක්ති ක්‍රමයෙන් හිනා නීවරණ වලින් සංකල්පනාවෙන් තණ්හාව අහක් වුණොත් දැන් තණ්හාවට වෙන්නේ කොහේද? දිට්ඨිය තුල දැක්ම තුලයි නැත්නම් අභ්‍යන්තර අනුසය මට්ටමේ තණ්හාව. දැන් මතක තියාගන්න මෙතන පටලව ගන්න එපා. අරූපාවචර බ්‍රහ්මයේ තණ්හාව කියන්නේ ඔතනමයි. හැබැයි අමතක කරන්න එපා අරූපාවචර බ්‍රහ්මයා ඉන්නේ කොහොමද? ධ්‍යාන මට්ටම. ඔයගොල්ලෝ ඉන්නේ ධ්‍යාන මට්ටමක. තේරුණාද? බුදුහාමුදුරුවෝ එක ගියේ මේ සතිපට්ඨානය හරහා නීවරණ යටපත් කරගෙන මේ සතිපට්ඨානයෙන් ඇතිවෙච්ච විදර්ශනා සමාධියක ඉන්නේ. විදර්ශනා සමාධිය කවදාවත් ධ්‍යාන වෙන්නේ නැහැ. තේරුණාද? සමාධි දෙකක් තියෙනවා. සමත සමාධි විදර්ශනා සමාධි. නමුත් මේ මට්ටම දිට්ඨිය තුල විතරක් ගන්නවා වෙන විදර්ශනා සමාධිය අර ධ්‍යාන මට්ටමටම ප්‍රබල වෙලා තියෙනවා. නමුත්
කවදාවත් ධානයක එක ගුණයක් පවතින්නේ. තිබුණොත් ඔයගොල්ලෝ පරාද වෙනවා. තේරුණා නේද? ප්‍රබල සමාධියක් විදර්ශනා සමාධිය ධාන සමත සමාධිය එච්චර ප්‍රබල නැහැ. හැබැයි විදර්ශනා සමාධිය ආරම්භක අවස්ථාවේ නෙමෙයි ප්‍රබල බහුලීකත කරලා දිනු කරගත්තෝ. ඒකත් මතක තියාගෙන ඉන්න ඕනේ මේ දෙකේ තියෙන වෙනසක්. දැන් ඒක මම මේ විදිහට කියලා දෙන්නම්. නිකන් මේවා අහලා දැනගන්න ඕනේ නැහැ, හොයන්න යන්න ඕනේ නැහැ. මේ දැනගන්න මම කියන්නේ නැත්නම් අර බහුවූර්ණයට අහු වෙනවා. ඒක ගැලවෙන්න විතරයි. මේ දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍ය වාහන තියෙනවා. වාහනය හැමෝම දැන් වාහන ප්‍රදාවනේ දිනනකොට ආණ්ඩුවටත් තියෙනවා ඔයගොල්ලන්ට. ඒකෙන් වාහනය මොකද? දැන් වාහනයක මෙහෙම තියෙනනේ දැන් ඒ හිමින්ම ගිහින් ඒ පොඩ වේගය වැඩි කරලා ටිකක් වෙලා යනකොට වේගයෙන් යන්න පුළුවන් වාහන තියෙනවා. තව වාහන වර්ගයක් තියෙනවා එකපාරට වේගයට ගන්න. ඔකට මොකක්ද කියන වචනේ? මොකක් හරි දැන් හොඳ වාහනයක් කියන්නේ ඔයගොල්ලෝ ශනිකව අඩු කාලයකදී වැඩි වේගයක් ශනිකව ගන්න පුළුවන් එක නේද හොඳයි කියන්නේ. එහෙම වාහන හොඳයි කියනවනේ. ඒකට කියන වචනේ මොකක්ද? මොකක් වැඩි හින්දාද වෙන්නේ? පිකප් එක. ආන්නේ වචනේ ගන්න පිකප් එක වැඩි වාහන. එතකොට සමත ධ්‍යානයක් කොහොමද? සමත ධ්‍යානෙට නොයේ ප්‍රාදකාරී කරනවා ගෙවල් වලින් ඈත්ලා කැලේ ඉඳලා සියලු කාම සම්පත් අහක් කරලා තමයි ධ්‍යානයට සමවදින්නේ. එහෙනම් සමවදින්නේ නේ. හොඳට මතක තියාගන්න විදර්ශනා සමාධිය දියුණු කරව මේ පිකප් එක වැඩි. ඒක මොහොතින් ගන්න. ඒනවානේ. ඒක ප්‍රබල සමාධියකට ගියහදී ශනිකව විපස්සනා භාවනාවේ යන වැඩක් නෑ. මොකද මේක බලගන්නේ වර්තමානයේ එක. සමත භාවනාව සමත සමාධිය ඔක්කොම බලගන්නේ මනසෙන් හදන මනෝ රූපයක් තුලයි. නිමිත්තක් තුලයි. විදර්ශනා සමාධිය බලගන්නේ කොහොමද? වර්තමානයේ කායික වේදනා මානසික මනස තුල තියෙන ධර්ම. ඔය හතර අල්ලගෙන පිටක් වෙනවා. ඒකයි පුරුදු වුණොත් තමයි. ඒකෙන්ද විපස්සනා සමාධිය ප්‍රබල සමාධිය. මුලදී නෙමෙයි පුහුණුවෙන් පස්සේ. ඒකෙන්ද ශනිකෝ මේ සමාධිය දියුණු වෙන්න පුළුවන්. ඒක නිසා පහ වෙනකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා බස් එකේදී ඔය උපරිම සමාධිය කියන්නේ. මිනිත්තුවකදී යන්න පුළුවන් අර දුණකේ කැඩෙන්නේ. එහෙම අනිත් පැත්තට කැඩෙන්නේ. හැබැයි මතක තියාගන්න පුහුණු වෙනකොට අනිත් පැත්තට ගියේ නැත්නම් කැඩුන්නේ නැත්නම් එතන සාමාන්‍ය කරන වැඩවල ගැටලු තියෙනවා. කතා බහ වුණා වෙනස් වෙන්නත් පුළුවන්. කරන වැඩ කටයුතු වෙනස් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. ඒක පුරුදු කාලයක් යනකොට ආයේ ශනිකෝ මේ සමාධියෙන් එළියට ගියා. ඒකේ ශනිකව ආපෝ වෙනවා. සාමාන්‍යයෙන් ඉඳලා සමත ගුරුවරු ලෝකේ ප්‍රසිද්ධ ගුරුවරු සමත සමාධියක් එකපාරට බිඳුවට බස්සන්න දෙන්නේ නැහැ. මානසික ව්‍යාකූල ඇති වෙනවා. තේරුණානේ? ඒකින්ද සමත හොඳ ගුරුවරයෙක් නම් හොඳ ගුරුවරු කියන්නේ ධ්‍යාන හොඳට කරපු අය. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ තත්ත්වයකට යන්න ඕනේ නැහැ. යන්නෙත් නැහැ. ඒවා යන්නත් බෑ වගේ විතරක් ඉඳලා. අර පැල්පොතේ නිවන නම් බෑ. අර මේ කියන කෑලි ටික අහක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. තේරුණානේ? ඒක තියාගෙන ළමනේ උඩ කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඒවා කරනවා නම් කවදාවත් අඟපාර නන්නේ. නමුත් එහෙම ගුරුවරු ලෝකේ ඉන්නවා. ලංකාවේදී නැතත් ඉන්නවා. ඒ ගුරුවරේ සමත ධානයකට ගිහින් කවදාවත් ශනිකව බස්සන්නේ නැහැ. තත්කාල අඩු කරන්නේ නැහැ. මොකද මනස විකෘති වෙන්නේ. තම විපස්සනා සමාධිය හැම නෙවෙයි ඕන වෙලාවක උඩටම ගියා එතනම බෙස්. කියනවානේ මේක වර්තමානයේ අල්ලගෙන යන නිසා ඒකින්ද විපස්සනා භාවනා කරලා පිස්සු හැදිච්ච කෙනෙක් නෑ කවුරු. නමුත් ලෝකේ සමත භාවනාව වලින් ඒ මානසික ස්වરૂප ආපු අය ඉන්නේ. ලංකාවේ නෑ ඒක සමත භාවනාව ලොකුට නැති. තේරුණානේ? ඒක දැනගෙන ඉන්න. එතකොට මේ කියන්නේ ඔයගොල්ලන්ට පිස්සු හැදෙන්නේ මේ කරන භාවනාවේ කවලා.
නැත්නම් ඒකකින් භාවනාව කරගෙන ඉන්න පුළුවන්. එහෙම කට්ටියක්. මොකද නිවන තියෙන්නේ දැන ගන්නවනේ. අරකට අදිනවා. ඔයන නිවන තියෙන්නේ අපි හෙව්වට දිට්ඨියේ ඉන්නේ අතන තමයි. කල්පති. මේකට අදින්න හදනවා. තේරෙනවනේ ඕන වචනයක් ඒකට අතන ගන්න පුළුවන්. ඒක හින්දා මෙහෙම එකක් නෑ. දැන් තේරෙනවා එහෙනම් සංහාව සංකල්පනාවල විතරක් ඉතුරු වෙලා තියෙනවා. සංකල්පනාවල තියෙනවා නම් දිට්ඨිය තියෙනවා. ඒ තැනදී සත්‍යය ඉන්න මානසික මට්ටම මොකක්ද? රූපාවචරය. සංහාව දිට්ඨිය විතරක් ඉන්නකොට අරූපාවචරය. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා අනාලයෝ කියන විදිහට තණ්හාව අහක් කරන්න ඊගාවට. අනාලය කියන්නේ මොකක්ද? දිට්ඨිය තුලින් තණ්හාවේ රාජකාරී නවත්තන. මොනවද රාජකාරී? අර ඉස්සෙල්ලා උඩින් කියපු රාජකාරී තුන. ඕනෝ භවිකා නන්දි රාග සාගතා තත්ත්‍ර අභිගම්ම. ඔය රාජකාරී තුනම දිට්ඨිය තුල නවත්තන්න ඔයගොල්ලන්ට තියෙන්නේ එකම දෙයයි බුදුහාමුදුරේ එක අවවාදය පිළිගන්න. අර කායනුපස්සනාව නැත්නම් කාය ගැන මලමිනියක් වගේ ප්‍රතිචාර නැතුව ඉන්න ඕක තමයි අනාලය. ඕක තමයි ක්‍රමය. තේරුණාද? එහෙනම් භාවනාවේ තියෙන ඔය හතර තමයි. දැන් ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා අර පිටින් තියෙන ශරීරයෙන් පිට තියෙන තණ්හාව ඕන වෙලාවක හක් කරන්න ඒ ගුණේ තියෙන ඉඳයි මේ වගේ වැඩසටහන් මේ තැන් වලට එන්න පුළුවන්. තේරුණානේ? ඒක අඩුවක් නෑ කියනවා. හැබැයි පටිනිස්සග්ග කියන එකෙන් තව පුරුදු වෙන්න. මොකද ආවක් කතා කරන්න ආසාව වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? පටිනිස්සග්ග ගුණේ නෑ. දැන් බුදුහාමුදුරුවෝ ඔකට දේශනා කරන්නේ පටිනිස්සග්ග වේල විදිහ තමයි අටසිල් සමාදන් වෙලා දෙතිස් කතා නොකර හිටියොත් අන්න එයා පටිනිස්සග්ග ගුණේ තියෙනවා. නමුත් ඔයගොල්ලෝ අටසිල් සමාදන් වෙන්නේම ඒ මාසෙම තිබුණේ ඇරියස් එක්ක වචන ටික කියන්නේ. නේද? ඒක පටිනිස්සග්ග නේ. දැන් නේද? පරණ ක්‍රම අපි මේ දෙතිස් කතා නොකර අටසිල් සමාදන් වෙන පටිනිස්සග්ග කියන ගුණේ තියෙනවා. එතකොට තණ්හාව දෙපළකින් අහක් වෙනවා. පංකල්ප ගියාම ගෙදරින් අහක් වෙලා අර මේ අවසාන මට්ටම ශරීරයෙන් පිට තියෙන තණ්හාව අහක් වෙලා අටසිල් සමාදන් වෙලා දෙතිස් කතා නොකර ඉන්න පුළුවන්ම පොදුන පටිනිස්සග්ග ක්‍රමෙන් තණ්හාව අහක් වෙලා එනම් තණ්හාව තියෙන්නේ කොහෙද? සංකල්පනාවලයි දිට්ඨිය. තේරුණාද? දැන් ඒගොල්ලෝ වගේ පහට දිල් පවාරන වෙලා ඉස්සරහින් ඉන්නේ නැහැ. අනික දවල්ට මල කියන්නේ නැහැ. ආමුදුරු බණ කියලාත් නැහැ දවල්. 6 වෙනකොට බණ කියන්නේ එනවා. එළි වෙනකන් කියනවා. එහෙනම් අර බණේදී මොකක් කරනවද ඇති? එළි වෙනවා. අර තිබිච්ච දෙකෙන් අහක් කරනවා ගන්න. තේරුණාද? ඒ දන්නවා අහක් කරන්නේ අමුතු දෙයකින් මේ ලංකාවේ ඔක කරලා තියෙන හුඟක් කාල එකම සූත්‍රෙකින් ඔය වගේ ටියුෂන් ගිහින් නැහැ ඔයගොල්ලෝ. හැමදාම කන්නේ එකමයි. ඔයගොල්ලෝ අනේ වැඩක් නැහැ කියලා අයි වෙනකන්. ඒවා අපේ දැනුමට තියෙන මදීනේ. ඔය සූත්‍රේ තමයි මදීනේ. තව කොච්චර තණ්හාව කියලා දෙන්නේ එහෙමයි. නමුත් ඉස්සර ලංකාවේ කරලා තියෙන්නේ ඔය රැලි වෙනකන් කියපු බණ මොකක්ද? ආර්ය වංශ දේශ. ගිහියන්ගේ කතාව දුන්නේ මේකේ තියෙන්නේ ආර්ය වංශයේ හැටි. එතන දැන් ඔන්නෝම අපේ ලංකාවේ විවිධ උපක්‍රම යොදලා මේ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යානාලයෝ කියන ආකාර හතරෙන් තණ්හාව මිනිසුන් විශ්ේ කරලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මානුකූලව. තේරුණානේ? ඒකේ මුල් කොටස් දෙක පුජ්‍යලිකව කරන්න ඕනේ. ගුරුවරයෙක්ගේ අසුරු කරලා කරන්න තියෙන ඊගාව දෙක. මුල් කොටස් දෙක මොකක්ද? ඡාගය කියන එක පෞද්ගලිකයි. පටිනිස්සග්ග පෞද්ගලිකයි. අහලා දැනගන්න වෙනවා. ඔයගොල්ලෝ දන්නවා. කරන්නේ ඔයගොල්ලන්ටයි. ඒකට ගුරුවරයෙකුට උදව් වෙන්න පුළුවන් වෙන්නේ මුක්ති කියන එකටයි අනාලය කියන එකටයි. විපස්සනාවටයි සමත භාවය. තේරුණාද? දැන් මෙන්න මේ ක්‍රමයට සංහාව අහක් කරොත් එයාට නිවන තියනවා කියනවා. එතකොට දැක්ම තුල ඔය අවස්ථාවේදී කාරණා හතරම තියෙනවා. දැන් මොකද්ද උනේ මෙතන? උනේ එක සංසිද්ධියයි උපාදාන නැති වුණා. උපාදාන නැති තැන තියෙන්නේ මොකද්ද? දුක නෑ. දුකට හේතුව දැනගත්තා. ඊට පස්සේ නිවන. නිවන තියනවා කියනවා. නිවන තියනකොට එයාට නිවන පිළිබඳ සංකල්පනාවක් නෑ. මොකද්ද? සංහාව අහක් කරොත් එයාට
තණ්හාව නැහැ. තණ්හාව නැති වෙන විදිහ කියලා දුන්නා. ඒ තණ්හාව නැති තැන තියෙන නිවන. උපාදානෙ නැති තැන තියෙන නිවන. තව දැක්මට අනිවාර්යයෙන් ඇතුළත් වෙනවා. ඒකට ගියේ ඒකායන මාර්ගයේ ආදාන. මොකද්ද ගිය මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. අමතක කරන්නේ බක්කාසිනා සීල සමාධි වලින් ඔබ වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක නිසා චතුරාර්ය සත්‍ය නම් කරා ආර්ය සත්‍ය අතර දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. තමයි දැන් එතකොට ඔය එක පැත්තක් කිව්වේ ඔයගොල්ලෝ යන්න තියෙන ලෝක ලබා ගන්න කරන්න තියෙන උපාදාන නැති දැනකට යන්න ඕනේ දීලා තියෙන සතිපට්ඨාන කරපු භාවනාවෙන් නිසා වෙන මොන දේ කරත් ඔතෙන්ට යන්න බෑ. තේරුණානේ? එහෙම ගියොත් බුදුහාමුදුරුවෝ බොරු වෙනවා. මේ ධර්මයේ බොරු වෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අසත්‍ය වෙනවා. තේරුණාද? චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ එකම ක්‍රමයයි. ඒකට උදව් වෙන පරිවාර දේවල් තියෙන්න පුළුවන්. කුජලයාණන්ගේ වෙනස් වෙන්න පුළුවන්. ධර්මයේ ඉගෙන ගැනීම ඒකට උදව් වෙන්න පුළුවන්. නමුත් ධර්මයේ ඉගෙන ගත්ත කවුරුන් එතෙන්ට යන්න බෑ. දානේ උදව් වෙන්න පුළුවන්. දානෙන් එතෙන්ට යන්න බෑ. සීලේ උදව් වෙන්න පුළුවන්. සීලෙන් විතරක් එතෙන්ට යන්න බෑ. ආමිතෙන් කොහෙන්ද මොකක් කරන්නේ? තේරුණාද? එහෙනම් ওই ටික පරිවාර සම්පත් ලබා ගැනීම වැදගත්. ඒක ඒකායන මාර්ගය කියලා අමුතු ධර්මයක් හදන එක වැරදි. එහෙම හදන්නේ නැතුව අපි ඔය පැහැදිලි කරපු ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ යන අනුශාසනාව අවසන් කරනවා. ඒකම හවස් කරුවේ 12:30 නැවත එනවා. තියෙන දේවල් අපි තියෙන ප්‍රශ්නයක් තියෙනවා සාකච්ඡා කරලා අද දවසේ මේ වැඩසටහන මාලාව මෙහි කරන එක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම ඔයගොල්ලන්ට මේ දක්වා මේ දැන් වෙනකන් පැහැදිලි කරපු මේ දේශනා ටික අද යන්න කලින් ලබා දෙන්න CD එකක් විදිහට ලබා දෙන්නේ මාතෘ සංවිධානය කරන අය කැප වෙලා ඉන්නවා. එයාත් ලබාගෙනම යන්න පුළුවන් බව මතක් කරලා තියෙනවා. හැමදෙනාටම මේ ධර්ම මාර්ගය කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනාව